Next, Honorable Tilanga Sumatipala, you have 8 minutes. Before that, somebody propose Honorable Sriani Vijay to the chair. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. නමෝ බුද්ධාය. මෙම අයවැයේ ඉදිරිපත් කරලා තියෙන අතුරු අයවැයේ වචන ස්වල්පයක් එකතු කිරීම ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේම අධ්‍යාපන ඇමතුමා මට ඉස්සෙල්ලා කතා කරා. මම බලාගෙන හිටියා අපේ අකිල විරාජ් මැතිතුමා මේ අධ්‍යාපනය ගැන මොන හරි කියයි කියලා. මුළු වෙලාවම ගත්තේ දේශපාලන කතාවක් කරන්න. ඒ වගේම හිටපු රජයේ ක්‍රියාදාම මිසක් මම බලන් හිටියා මේ අපේ ඊළඟ පරම්පරාවට අධ්‍යාපනය මොන හරි එකතු කළා මේ අයවැය මෙහෙම කරා ඉස්සරහට මම මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා කියලා යමක්. ඉතින් මම කනගාටු වෙනවා මා මිත්‍ර අකිල විරාජ් මැතිතුමා මේ වෙලාව අරගෙන මඩට යොමු කරපු එක. මොකද අධ්‍යාපන ඇමතුමා කියන තනතුර අපේ මුළු රටම බලන් ඉන්නවා. ඒක නිසා ඒ තමුන් කරපු ඒ රාජකාරී කරන්න වෙන පසුපෙළ මන්ත්‍රී කෙනෙක් පාවිච්චි කරන්න කියලා මම සහෝදරයාට ඉල්ලා සිටිනවා. ඒ කෙසේ වෙතත් අපිට මෙම අතුරු අයවැය ඉදිරිපත් කිරීමේදී මේ අය තේරුම් ගන්න ඕනේ මේකේ පසුබිම. අපේ ජනාධිපතිවරණයක් තිබ්බේ. ඒ ජනාධිපතිවරණයේදී වැඩසටහනක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරා. ඒකට ගරු කරලා බහුතර බලයක් තියෙන රජය ඒකට ඉඩ දුන්නම ඒකෙන් ඇතිවෙච්ච තත්ත්වය මත තමයි මේ රජයක් අලුතෙන් බිහි වෙන්නේ. ඉතින් අපි අතුරු මැතිවරණ අතුරු මේ අයවැයක් එක්ක බලාපොරොත්තු වෙන්නේ తాවකාලිකව මේ රටේ ජනතාව දිනවන වැඩසටහනකට. මේකේ ව්‍යවස්ථා සංශෝධනයන්, මේකේ ඒ කියපු නොයෙකුත් පොරොන්දු මත ඒ කොමිෂන් සභා යන ආදි වශයෙන්. ඒක නිසා මේ කාලය පාවිච්චි කරගෙන එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම උත්සාහ ගන්නවා නම් දේශපාලන කර්තව්‍යයක් සඳහාම අයවැය සහ තමන්ගේ කර්තව්‍ය කරන්න. එතකොට තේරුම් ගන්න ඕනේ මේ අනිත් අය ඇස් වහගෙන ඉන්නව නෙවෙයි, එයාට අවබෝධයක් තියෙනවා. ඒ වගේම දිගින් දිගටම වර්තමාන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා දහස් පක්ෂයට අපි බලෙන් ගෙනලින් දෙන්නේ නැහැ. එතුමා කිව්වා එතුමාට පක්ෂේ නායකත්වය ඕනේ කියලා. එතුමා ඇවිල්ලා අපේ සම්පූර්ණ CC එකට ඇවිල්ලා කතා කරලා එකඟ වෙලා බොහොම ගෞරවයෙන් ආදරයෙන් පක්ෂේ ගොඩනගන වගකීමත් එක්ක සභාපතිය ගත්තේ. ඒ සභාපතිත් එක්ක වැඩ කරලා තමයි අපි වැඩ කරන්නේ. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ නිසා තමයි සිරිමා මැතිණියට පස්සේ චන්ද්‍රිකා මැතිණිය එන්නේ. චන්ද්‍රිකා මැතිණියට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට පස්සේ දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එන්නේ. ඇවිල්ලා දේශපාලන නායකත්වයක් තිබුණා වෙනසක් කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. 27ක් 28ක් 29 නෙවෙයි 30 පෙරදිලත් නායකය වෙනස් කරගන්න බැරි පක්ෂයක් නෙවෙයි අපේ. අපිට අපේ නායකත්වයේ තුල අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන පක්ෂයක්. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. කරුණාකරලා මේ සංහිඳියාව අපි අවංක චේතනාවෙන් ඔබ තමුන්නාන්සේලාට උදව් කරන්නේ ජනතාව දිනවන වැඩසටහනක. ජනතාව දිනවන වැඩසටහන කතා කරන්න. ඒ වෙනස්කම් ටික බලාපොරොත්තු වෙන අපේක්ෂාවන වැඩ කරන්න කතා කරන්න. නැතුව අනිත් තමුන්නාන්සලා සොයාගත්ත සොරකම් තියනවා නම් වැරදි වැඩ කරපුවා ඉන්නවනේ එයාට දඬුවම් කරන්න. එයාට හරියට ක්‍රියාත්මක වෙන්න. නමුත් දේශපාලන හස්තයක් අතර හම්බුනාය කියලා පරිගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වෙන්න එපා. අපි මේ ගැන තමුන්නාන්සලාගේ පක්ෂයේ නායකයා වන අගමැතිතුමා එක්ක ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා එක්ක බොහොම හොඳ සංවාදයක සාකච්ඡාවක ඉන්න වෙලාව. ඒක මම මතක් කරන්නේ ඒක අතිශය වැදගත්. දැන් අපි ඔබතුමන්ලා ඉදිරිපත් කළ දින අයවැයේ වැදගත් කරු දෙකකට වඩා මට යන්න වෙලාවක් නැහැ. ඒක මම හිතනවා ප්‍රාග්ධන වියදම් හැටියට අයින් කරලා තිනවා අපේ සම්පූර්ණයෙන්ම බිලියන 576ක් තිබිච්ච ඒ public investment on infrastructure කියන එක නැත්නම් යටිතල පාසුකම් බිලියන 399ට අඩු කරලා තියෙනවා. එතන බිලියන 177ක් අඩු කරලා කියන්නේ මේ රටේ සම්පූර්ණයෙන්ම මේ රටේ සංවර්ධනය කියන්නේ සම්පූර්ණයෙන් මේ රටේ ක්‍රියාත්මක වෙන මේ යටිතල පහසුකම් සංවර්ධනය කරන යාන්ත්‍රණය. ඒකෙන් වෙන්නේ ඉංජිනේරු අංශය, ඒ වගේම කර්මාන්ත අංශය, ඒ සියලු දේ කඩා වැටෙනවා. ඉතින් මේකෙදි දැනට බිලියන
500ක් කියන්නේ අඩුම ගානේ ලක්ෂ 5මාරක් 6ක් රටේ අවුරුද්දට වැඩ කරනවා. දැන් මේ බිලියන 177ක් අඩු කරා කියන්නේ 27ක් 28ක් අඩු කරා කියන්නේ අඩුම ගානේ 80000ක් ලක්ෂයක් අතර ප්‍රමාණයක් මේ අවුරුද්දේ රක්ෂාවලුවෙන් එළියට යනවා. ඉතින් මේකේ දූෂණය වංචාව කතා කරන්නේ. හැබැයි මේ ප්‍රාග්ධනය වෙන් කරපු යටිතල පහසුකම් වල සංවර්ධනය තුලින් වෙන හානිය බලන්න. ඉතින් ඒක නිසා ඒ වගේම රජයේ ආයතන ගැනත් කතා කරොත් එතන හුඟක් දේවල් දැන් ඊයේ බැලුවම ඔයගොල්ලෝ ගොඩාරියක් කතා කර එක්සත් ජාතික පක්ෂයෙන් මේ මුහුදු ගොඩ කරන පෝට් සිටි එක වහනවා. වංචාවක් චීනය එලවනවා. ලංකාව චීන කරන්නේ කියලා. දැන් මොකද වුනේ? ඊයේ කැබිනට් තීන්දුවක් ගන්නවා චීනෙත් එක්ක පෝට් සිටි එක දුවන්න. මේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට කරපු ලොකුම චෝදනාව තමයි පෝට් සිටි එක. ඉවත් කරා. චීනේ එලෙව්වද? ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ගල් පැලෙන බොරු කියලා බලයට තාම ඇවිල්ලා නැහැ. අද වෙනකන් එක්සත් ජාතික පක්ෂ බලයට ඇවිල්ලා නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජයග්‍රහණය කරා. ඒ නිසා මේ බොරු කියන්න එපා. මේ අඩුම ගානේ මේ දින 100වත් බොරු 100ක් කියන්න එපා. මොකද මිනිස්සු දන්නවා දැන් ඔයගොල්ලෝ බලය අපි දීපු බලයට අරන් පාලනය කරන එක්සත් ජාතික පක්ෂ මේ తాවකාලිකව ඒ කියපු බොරු දැනුත් ඔප්පු වෙනවා. දිනපතා බොරුවෙන් බොරුව ප්‍රතිපත්ති වශයෙන් බොරු අහු වේගෙන යනවා. මම මීට අමතරව මේ අද පෞද්ගලික අංශය දිහා බැලුවම පෞද්ගලික අංශය ටෙලිකොම් කියන ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අපේ ජංගම දුරකථන අංශය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන අයවැයක් මේක. එයාට මිලියන 250 ගාණ වෙන් කරලා ගෙවන්න කියන ලාභෙන් 25ක් ගෙවන්න කියලා. මේ අය කොටස් වෙළඳපොළට යන්නේ අවුරුදු 4-5ක පසුගිය අරගෙන ඉතුරු අවුරුදු 3 ප්‍රොජෙක්ෂන් එහෙම නැත්නම් කරන්න තියෙන වැඩ ගැන කියලා මෙහෙමයි කරන්න කියලා තමයි මේ අයගේ සම්පූර්ණ සාක්ෂාත් වාර්තා දෙන්නේ. එතකොට ඒගොල්ලන් වැඩිපුර බිලියන 50-100 තියන් ඉන්නේ නැහැ මේ ආණ්ඩුවට ගෙවන්න. ඉතින් කොටස් වෙළඳපොලේ සම්පූර්ණයෙන් දැන් දිනපතා සම්පූර්ණ ටෙලිකොම් අංශය ඒවා දිනපතා රුපියල් 2-3 බැටෙනවා. එතකොට මේ කොටස් වෙළඳපොලේ සීලෝය ගැලවෙනවා. එතකොට ප්‍රාග්ධන සම්පූර්ණ යට කර මුදල් ටික වැටෙනවා. මට විනාඩි දෙකක් දෙන්න. මේ නිසා සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඒ පෞද්ගලික අංශය විශාල ප්‍රමාණයක් ලක්ෂ ගාණක් මිනිස්සු රස්සාවල් දෙනවා. ඒ නිසා අපි කරපු අර දීර්ඝ කාලීන වැඩසටහන එහෙම්ෙන් කපලා කරලා අලවලා මේක ඉදිරිපත් කරන එක අයවැයක් වෙන්නේ නැහැ. මේකට දර්ශනයක් නැති අයවැයක්. හැබැයි අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිසා මේ තමුන්නාන්සලක් දින 100 මේ කඩාකප්පල් වෙන්න දෙන්නේ නැහැ. අපේ අරමුණක් අදහසක් නැහැ මේකට විරුද්ධව ඡන්දයක් දෙන්න. හැබැයි ප්‍රතිපත්ති වශයෙන් තමුන්නාන්සලක් එකඟ නොවෙන්න අපිට තියෙනවා අයිතිය. ඒ වගේම මම එක දෙයක් කියන්න ඕන ක්‍රීඩාවක් පිළිබඳ මම අවුරුදු ගණනාවක් ලංකාවේ ගරු මන්ත්‍රීතුමා දැන් අවසන් කරන්න කාලේ වැඩියෙන් අරන් තියෙනවා. ක්‍රීඩාව පිළිබඳව අවුරුදු ගණනාවක් පරිපාලන හිටිය කෙනෙක් ඉඳලා අපිට ක්‍රීඩාව ජාතික වශයෙන් රට පුරා ප්‍රචලිත කරන්න නාලිකාවක් අවශ්‍යයි. ඒක ITN රූපවාහිනියෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ජාතික නාලිකාවකින් හරි ක්‍රීඩාව පෙන්වුවොත් තමයි දරුවට ගමේ ඉන්න අහිංසක දරුවට ක්‍රීඩාව ප්‍රචලිත වෙන්නේ. දැනුම ලැබෙන්නේ. ඒ නිසා යම්කිසි විදිහට CSN ආයතනයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඇත්ත එක්ක ගනුදෙනු කරන්න. නමුත් අපිට ක්‍රීඩාව නරඹන්න තියෙන අයිතිය අවස්ථාව මේ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වෙලා යනවා. ඒක නිසා මූණ ඇදයි කියන නහය කපා ගන්නවා වගේ 1 බිලියන් වගේ මුදලක් CSN එකට දාන එක නෙමෙයි ප්‍රශ්නේ. කවුද මොන නාලිකාවේද ලංකාවේ ක්‍රීඩාව සම්පූර්ණයෙන් පෙන්වන්න වෙන් කරලා තියෙන්නේ. ඒක කරුණාකරලා කරන්න. ඒක රජයේ ආයතන ITN වල රූපවාහිනිය වෙන්න පුළුවන්. වෙනම අංශයක් අරගෙන සම්පූර්ණයෙන් ක්‍රීඩාවෙන් වෙන් කරන්න. ඒක CSN එක ජනාධිපතිතුමාගේ පුතාගේ නාලිකාව කියලා ඒකෙන් පරිගන්න ගිහිල්ලා අපේ ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් කරන්න එපා. අවසන් කරන්න දැන් ගරු මන්ත්‍රීතුමා පුතාගේ කියන එක ඔබතුමාලා කියනවනේ. ඒ නිසා මම හිතන්නේ ඒක ගැන සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න ප්‍රේක්ෂකයන් ගැන හිතන්න. ඒක අපේ ජාතික නාලිකාවක් වන රූපවාහිනියට ITN එකට වෙනම නාලිකාවක් වෙන් කළා හරි. ක්‍රීඩාව නරඹන්න ක්‍රීඩාව වෙනම ප්‍රචලිත කරන්න නැත්නම් අපේ රට පුරාම ක්‍රීඩාවට දක්ෂ දරුවන් වෙනුවෙන් ඒ දැනුම තාක්ෂණ දැනුම වර්ධනය කිරීමට හැකියාවක් නැති වෙනවා. මේ අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්තයි. බොහොම ස්තුතියි.